Weiß dir? Ich habe einen Äpfel gekauft, aber jetzt ist der Äpfel weg. Wo ist der Äpfel? Wer hat den Äpfel genommen? ඔයාලා දන්නවද මම ඇපල් ගෙඩියක් ගත්තා. හැබැයි ඒක ඇපල් ගෙඩිය දැන් නැති වෙලා. ඇපල් ගෙඩිය කොහෙද? කවුද ඇපල් ගෙඩිය ගත්තේ? Ich habe einen Äpfel gekauft. මම මොනවද මිලදී ගත්තේ? einen Äpfel. එතකොට einen Äpfel කියන්නේ ඔබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එක හැමතිස්සෙම අකුසටිව් වෙනවා. අද අපි කරන්නේ අකුසටිව්. Hello guten Tag. ඔයාලා මේකට වෙලා ඉන්නේ Learn German in සිංහල මගේ YouTube channel එකත් එක්ක. අද අපි කරන්නේ Lektion 23 23 වෙනි පාඩම Article im Akkusativ. Article im Akkusativ. කලින් අපි article in nominative කරා. ඒක බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න. මම උඩින් වීඩියෝ එක ටැග් කරන්න. හරි. එහෙනම් අපි යමු පාඩමට. අද අපි පාඩමේදී කතා කරනවා accusative කියන්නේ මොකක්ද? accusative වල නිශ්චිත article, ඒ කියන්නේ bestimmt article එක. accusative අවිනිශ්චිත article, accusative වල unbestimmt article, accusative නැති අනර්ථයේ article. ඒ කියන්නේ accusative වල negative article එක. ඔය ටික තමයි අද පාඩමේදී කතා කරන්නේ. අපි වාක්‍ය දෙකක් ගමු. Peter hat einen Bruder. Wir haben ein Kind. මේ දෙකේ මේ වාක්‍ය දෙක ගත්තම මේ වාක්‍ය දෙකේ Peter සහ wir කියන්නේ subject. ඒ කියන්නේ subject. කර්තෘ. කර්තෘ කියන්නේ හැමතිස්සෙම nominative. nominative වලින් තමයි අපි කර්තෘ නම් subject එක තියන්න ඕන nominative වලින්. එතකොට einen Bruder සහ ein Kind කියන්නේ මේ වාක්‍ය දෙකේ object එකනේ. කර්මයනේ. එතකොට අපි object එක අනිවාර්යෙන් accusative විදිහට තමයි තියන්න ඕන. German වලදී වාක්‍යයක හැම විටම subject එක nominative. ඒ වගේම object එක accusative. object එක. ඒ කියන්නේ accusative ගත්තාම object එක අපිට තියන්න පුළුවන් person. person සහ. person කියන්නේ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, යම්කිසි දෙයක් වෙන්නත් පුළුවන් object එක විදිහට තියෙනවා. ඒක singular වෙන්නත් පුළුවන්, ඒක plural වෙන්නත් පුළුවන්. හරිද? එතකොට කියන්නේ අපි මේ සිංහල වල වුණත් අපි object එකකට පුද්ගලයෙක් දෙයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තමයි. person. When lived Anna? Anna කාටද ආදරය කරන්නේ? Anna lived ihren Mann. Anna ඇගේ සැමියට ආදරය කරනවා. when කියන්නේ එතකොට අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන් කිසියම් වාක්‍යයකින් අපි එතකොට අහන්න පුළුවන් දැන් ගමුකෝ. මම ඔහුට ආදරය කියමුකෝ. එතකොට මට අහන්න පුළුවන් මම කියන්නේ මම කාටද ආදරේ? ඔහුට. එතකොට when වලින් අහන ප්‍රශ්නෙට එන උත්තරේ එන කෙනා තමයි object එක විදිහට ගන්න. when lived Anna. Anna කාටද ආදරේ? Anna lived ihren Mann. Anna කාටද ආදරේ? Anna lived ihren Mann. Anna කාටද ආදරේ? ihren Mann. එතකොට ihren Mann තමයි මේකේ object එක වෙන්නේ. සහ was hast du? මොනවද ඔයා ළඟ තියෙන්නේ? Ich habe ein Auto. එතකොට මොනවද එයා ළඟ තියෙන්නේ? was hast du? ein Auto. එතකොට was කියලා අහලා අපිට එතකොට යම්කිසි දෙයක් තියෙනවා නම් අපි අහන්නේ was කියන ප්‍රශ්නේ. එතකොට ඒකට එන උත්තරය තමයි object එක නැත්නම් accusative article එක වෙන්නේ. bestimmt article im accusative. Der Hut. Wie findest du den Hut? තොප්පිය ගැන ඔයා මොකද හිතන්නේ? Den Hut finde ich schön. මම හිතන්නේ තොප්පිය ලස්සනයි. එතකොට එයා හිතන්නේ මොකක් ගැනද? තොප්පිය. මොකක්ද ලස්සන? තොප්පිය. Wie findest du den Hut? තොප්පිය ගැන ඔයා මොකද හිතන්නේ? Den Hut finde ich schön. මම හිතන්නේ තොප්පිය ලස්සනයි. එතකොට තොප්පිය තමයි මෙතන accusative වෙන්නේ. එතකොට අපිට ඒක කියන්න පුළුවන් ich finde den Hut schön. මම හිතන්නේ තොප්පිය ලස්සනයි. ඒකම තමයි අපිට අර එතකොට කර්තෘ මුලට දාලා කියන්න පුළුවන්. nominative එක මුලට දාලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට accusative එක මුලට දාලා කියන්නත් පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි den Hut කියන්නේ මෙතන object එක. එතකොට අපි ඒක මුලට දාලා ලිව්වා der Hut නේ. මේකේ article එක තමයි Hut එකේ article එක der. der Hut එක accusative වලින් ලියද්දි den Hut. der article එක accusative. ඒ කියන්නේ object එකට යද්දි ඒක den වෙනවා. මේක තමයි මතක තියාගන්න ඕන එක. අපි සාමාන්‍ය පාවිච්චි කරන der Hut. හැබැයි accusative වලදී ඒක object එකක් වෙනවා නම් ඒක den බවට පත් වෙනවා. Die Hose. Wie findest du die Hose? කලිසම ගැන ඔයා මොකද හිතන්නේ? Die Hose finde ich cool. කලිසම ගැන ඔයා මොකද හිතන්නේ? මම හිතන්නේ කලිසම නියමයි. එතකොට die Hose මෙතන කියන්නේ object එක. එතකොට මෙතන subject එක වෙන්නේ subject එක වෙන්නේ ich නේ. ඒ නිසා මේක object එක වෙනවා. එතකොට ඒක අපි nominative වලදී දීම තමයි. ඒක accusative වලදී දීම තමයි. Das Kleid.
wie findest du das Kleid? ඇඳුම ගැන ඔයා මොකද හිතන්නේ? Das Kleid finde ich elegant. මම හිතන්නේ ඇඳුම අලංකාරයි. Das Kleid finde ich elegant. das article එකෙත් das Kleidම තමයි. එක වෙනස් වෙන්නේ නැහැ. die Schuhe සපත්තු. Die findest du die Schuhe? සපත්තු ගැන ඔයා මොකද හිතන්නේ? Die Schuhe finde ich teuer. මම හිතන්නේ සපත්තු මිල අධිකයි. ප්ලූරල් වලදී ආටිකල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඩීම තමයි. බෙස්ටිම්ට ආටිකල් ලිම් අකුසටිව්. නොමිනටිව් එකේ අකුසටිව් එකේ වෙනස් වෙන්නේ මස්කුලින් වලදී විතරයි. නොමිනටිව් වලදී මස්කුලින් එක dear, අකුසටිව් වලදී they එන්නේ. ෆෙමිනින් එකදී die, අකුසටිව් වලදී ඩීම තමයි. නොයිට්‍රල් වලදී නොමිනටිව් වල das, අකුසටිව් වල dasම තමයි. ප්ලූරල් වල නොමිනටිව් die, අකුසටිව් වල ඩීම තමයි. වෙනස් වෙන්නේ මස්කුලින් ආටිකල් විතරයි. මතක තියාගන්න ලේසි. හැබැයි මේකෙදී කෙරෙන්න ඕන දෙයක් තමයි සෑම වචනයකම ආටිකල් එක අපි හරියට දැනගෙන ඉන්න ඕනේ. මස්කුලින්ද, ෆෙමිනින්ද, නොයිට්‍රල්ද, ප්ලූරල්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් vocabulary පාඩම් කරන්න ආටිකල් එකත් එක්ක. මොකද නැත්තම් මෙතනදී දැන් වාක්‍යයක් අපි ලියනකොට පොසිටිව් එකේ අකුසටිව් වලදී ලියනකොට dear කියලාම පාවිච්චි කරත් ඒ වාක්‍ය වැරදි වෙනවා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මේ ආටිකල් එක word noun එක මොන කැටගරියකටද අයිති වෙන්නේ. පුරුෂ ලිංගද, ස්ත්‍රී ලිංගද, නපුංසක ලිංගද, ප්ලූරල් වෙනවා පාඩම් කරන්න. එහෙම කරන්න. මෙතනදී මතක තියාගන්න නොමිනටිව් එක dear වෙද්දි masculine එක අකුසටිව් වල dear. unbestimmte article ලිම අකුසටිව්. කියන්නේ අවිනිශ්චිත ආටිකල්. Der Apfel. Ich esse einen Apfel. මම ඇපල් ගෙඩියක් කනවා. එතකොට මෙතනදී unbestimmte කියන්නේ අපිට ඒක නිශ්චිත නෑනේ. මම nominative වලදී කියලා දුන්නා. einen ich esse einen Apfel. Das ist ein Apfel. Nominative වලදී das ist ein Apfel. einen නෙමෙයි einen වෙන්නේ අකුසටිව් වලදී nominative වලදී ein. Der Apfel එක einen Apfel. අපි තව උදාහරණ ටිකක් බලමු. Der Bruder. Ich habe einen Bruder. Der Saft. Er trinkt einen Saft. Der Tisch. Wir kaufen einen Tisch. Die Katze. Ich habe einen Katze. මට පූසෙක් ඉන්නවා. Ich habe einen Katze. Das ist eine Katze. nominative වලදී එහෙමයි. මෙතනදී කර්මයක්නේ. eine Katze කියන්නේ මට පූසෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් යටත් වෙලා මට පූසෙක් ඉන්නවා. එයාට කවුද ඉන්නේ? පූසෙක්. eine Katze. තවත් උදාහරණ දෙයක් ගත්තොත් die Pizza. Ich esse eine Pizza. මොනවද මම කන්නේ? eine Pizza. මොනවද මම කන්නේ? eine Pizza. අපි වෙලා හැමතිස්සෙම ප්‍රශ්න අහන්නේ verb එකෙන්. හරිද? මොනවද කන්නේ? කවුද ඉන්නේ? එහෙම. Die Cola. Er trinkt eine Cola. මොනවද බොන්නේ? eine Cola. Die Lampe. Wir kaufen eine Lampe. මොනවද මිලදී ගන්නේ? eine Lampe. Das Baby. Wir haben ein Baby. අපිට බබෙක් ඉන්නවා. කවුද ඉන්නේ? බබෙක්. තවත් උදාහරණ ටිකක් ගත්තොත් das Sandwich. Ich esse ein Sandwich. Das Bier. Er trinkt eine Bier. Das Buch. Wir kaufen ein Buch. Die Brüder. කියන්නේ සහෝදරයෝ. Ich habe zwei Brüder. මේක නිශ්චිත ආටිකල් වලදී අවිනිශ්චිත ආටිකල් වලදී බහුවචනයක දෙයක් අපි පාවිච්චි වෙන්නේ නැහැ. ein සාමාන්‍ය එකක් අදහස දෙන්නනේ. මේ අවිනිශ්චිතයි. එතකොට අපිට ඒක ප්ලූරල් වලදී පාවිච්චි කරන්න බෑ. Ich habe zwei Brüder. මට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. මෙතනදී ආටිකල් එකක් නැහැ. මේකට උදාහරණ ටිකක් ඔයාලා මට කමෙන්ට් කරගෙන යන්න. තව උදාහරණ ටික. Ich habe zwei Brüder. මට සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. කවුද ඉන්නේ? සහෝදරයෝ දෙන්නෙක්. unbestimmte article ලිම අකුසටිව්. මෙතනදී nominative එකයි අකුසටිව් එකේ වෙනස. masculine වලදී nominative ein, අකුසටිව් වලදී ඒක einen වෙනවා. nominative වලදී ein, අකුසටිව් වලදී einen වෙනවා. masculine එක විතරයි වෙනස් වෙන්නේ. අකුසටිව් article වලදී ein එක ein. bestimmte article වලදී එහෙමනේ. der එක den. මේකෙදිත් ein එක einen. feminine වලදී einමයි, neutral වලදී einමයි, plural වලදී nominative වලට නැහැ, අකුසටිව් වලට නැහැ. හරිද? negative article ලිම nominative. නැත අනාර්ථයේ ආටිකල්. Der Kuli. Hast du einen Kuli? ඔබට පෑනක් තිබේද? Nein, ich habe keinen Kuli. නෑ මට පෑනක් නෑ. ඔයාට පෑනක් තියෙනවද? නෑ මට පෑනක් නෑ. මොනවද ඔයාට නැත්තේ? පෑනක්. මොනවද ඔයාට නැත්තේ? පෑනක්. එතකොට keinen Kuli තමයි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. Die Uhr. Hast du einen Uhr? ඔයාට ඔරලෝසුවක් තියෙනවද? Hast du eine Uhr?
Nein, ich habe keine Uhr. නෑ මට ඔරලෝසුවක් නෑ. Nein, ich habe keine Uhr. Das Lineal. Das Lineal. Hast du ein Lineal? ඔයාට අඩිරූලක් තියෙනවද? Nein, ich habe kein Lineal. නෑ මට අඩිරූලක් නෑ. Nein, ich habe kein Lineal. Die Kinder. Die Kinder. Hast du Kinder? ඔයාට ළමයි ඉන්නවද? Hast du Kinder? Nein, ich habe keine Kinder. නෑ මට ළමයි නෑ. Nein, ich habe keine Kinder. නෑ මට ළමයි නෑ. Nominative වල accusative වල ගත්තී masculine වලදී nominative kind, accusative වලදී kinen. Kinen වලට k අකුරක් දාලා kinen නේ. එතකොට ඒව මතක තියාගන්න. feminine වලදී kinමයි, neutral වලදී kindමයි, plural වලදී kindමයි. වෙනස් වෙන්නේ masculine වල විතරයි. best team එක ගත්තත්, un best team එක ගත්තත්, negative ගත්තත් වෙනස් වෙන්නේ masculine වලදී පාවිච්චි වෙන article වලදී විතරයි. වෙනස් වෙන්නේ kinen වෙනවා, einen වෙනවා, der den වෙනවා. accusative word nominative. අපි බලමු කියන්නේ ඒ වාක්‍ය දෙක හඳුනා ගන්න විදිය. ලේසි. බලමු වෙනස. Das ist ein Apfel. Das ist ein Apfel. මේකේ කර්මයක් නැහැනේ. Das ist ein Apfel. මොනවද? apple. මොනවද apple? හරිද? එතකොට මේක nominative. Der Apfel ist grün. Der Apfel ist grün. මේ apple ගෙඩිය කොළ පාටයි. මේ apple ගෙඩිය කොළ පාටයි. ඒකත් nominative. එතකොට ich habe einen Apfel. ich habe einen Apfel. මට තියෙනවා ඇපල් ගෙඩිය. එතකොට මොනවද තියෙන්නේ? ඇපල් ගෙඩිය. ඒක තමයි කර්මය. දැන් මෙතන der Apfel ist grün. මොනවද? der Apfel ist grün මේ ඇපල් ගෙඩිය කොළ පාටයි. මොනවද කොළ පාට? der Apfel. මොනවද කොළ පාට? der Apfel. එහෙමනේ ich habe einen Apfel. මට තියෙනවා ඇපල් ගෙඩිය. මොනවද තියෙන්නේ? ඇපල් ගෙඩිය. ඒක කර්මයක් මේක යටත් වෙලා. මට යටත් වෙලා. ඒක මගේ. මට යටත් වෙලානේ තියෙන්නේ. එතකොට ඒක accusative. den Apfel finde ich süß. der Apfel finde ich süß. ඒකත් accusative වෙනවා. den Apfel ist süß. den Apfel. einen Apfel, den Apfel. අරක ein Apfel, der Apfel. article in accusative අපි එක chart එකකට ගත්තොත් best team ට un best team negative. ඒකට masculine වලදී den, die, das, die. un best team ට einen, ein. keinen, kind. negative වලදී එහෙම. මේ chart එක කොලියා ගන්න, කොයි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න, මතක තියාගන්න. ඒ වගේම හැම වචන එකකම ජර්මන් වචනේ වගේම ආටිකල් එකත් එක්කම පාඩම් කරන්න. එතකොට මතක හිටින්නේ. ඒ වගේම පාවිච්චි කරන්න, කියන්න හුරු වෙන්න. එතකොට ගන්නට උරු වෙනවා. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. danke auf Wiedersehen. tschüss. මතකෙන් දෙයක් තියෙනවා කමෙන්ට් කරන්න, subscribe කරන්න, like කරන්න.